සුජාතා සුජාතා ඇයි මොකද මේ? මොකද නෙමෙයි. දැන් අවුරුදු 3ක් මං උඹට කන්න අදිනවා උඹේ මිනිහා මැරුණු දවස් ඉඳලම. උඹ විතරක් නම් කමක් නෑ. තව මේ කෙල්ලෙකුටත් කන්න දෙන්න වෙලානේ මට. ඒකි මොකෝ හාල් කිලෝ එකක් කන එකක්ද? අනේ හැබෑටම ඔහේ මේ අවලාද කරන්නේ මගේ අහිංසකී බත් කටක් කන එකටනේ. කන්න විතරද? රෙදි පිරිදි බෙහෙත් ඒත් එහෙම අහසින් කඩන් වටන වදේකිට. හැබැයිටම බැරිදෝගිට රස්සාවක් කරන්න. මන් මේ රස්සාාවෙන් ගන්නේ සොච්චම් පඩියක් විතරයි. රස්සාවලට යවන්න පුළුවන්ද ඒකි? මොකෑ බැරි. අර සීලවතීක කෙල්ල කොළඹ දීපංකර ඉඳන් අර අපූරුවට රස්සාවක් කරන්නේ. ඉන්නෙත් එකයි. ඒකිටත් හැබෑටම දෙස් දෙවල් දෙන හැටි මේ මිනිහා. මට කියල මගේ එකෙක් නෑන මේ ගෙදර. ෆන් යනවා යන්න. දැම් මේ අවේලාවෙ කොහයන්නද? ආපයිම්ම මන් යනවා හන්දියට. අම්මේ ඇයි ළමයෝ? බාප්ප කැමති නෑනේද මම මෙහෙ ඉන්නවට? පිස්සු නැතුව ඉන්න ළමයෝ. බාප්පොය කෑගෙහුවට ඔයාට හරිම ආදරේ. මහන්සි වෙලාම කාටත් තරහ යනවනේ. ඔයාව ගණන් ගන්න එපා. තාත්තා නැති වුණාට පස්සේ අපි විඳපු දුක මතකයිනේ දුවේ. බාප්ප නැත්තම් අපි මැරුණු තැන්වල ගසුත් පැලවෙලා. බාප්පත් හරියට මහන්සි වෙනවනේ අපි වෙනුවෙන්. සුමනදාස උඹ මේ කොහේ යන ගමන්ද? කොහේ යන්නද? මම මෙතනටමයි ආවේ. කට්ටඩිරාල මේ සුමනදාසත් ඉන්නේ. ඉතින් මොකෝ කරන්න මේ දෙන්න? නෑ මේ අපි කතාවත් දාගෙන හිටිය. ඒකන මේ කට්ටඩිරාල මන් මේ ඔය හම්බෙන්නමයි හිටියේ. ඒ මොකෝබල ඒ අර රන්දිනිකනේ කතාව ඇත්තද කට්ටඩිරාල? මොකක්ද බංගේ කතාව? ඇත්ත ඔය රන්දනි කල නිධානයක් තියෙනවා. හැබැයි බං ගමන දුස් කරයි. ඕක මොකක්ද? ඔය වැඩට අතගැහුවොත් මොනවද අපි හොයාගන්න ඕන කට්ටඩිරාල? උඹ දන්නවන ඉතින් ඒකට තුන්කුළුදුල් බිල්ලක් තමයි ඕන. හපෝ ඕ ලේසි පහසු වැඩ නෙමේ. සල්ලිවලට මිනිස්සු මරණ පිස්සුදුඹලට. කට්ටඩිරාල ඔය සුමනදාසගේ පවුලගේ දුවෙක් ඉන්නව නේද? මම මේ ඌ ඉන්න වෙලාවට මේ කතාව ඇදල ගත්තේ ඒකයි. ඕක වැඩි ඔය කෙල්ලට කැමති නෑ. කෙල්ල නම් තුන්කුළුඳුල්. කොහොමද බං ඕකට ඉතින් කෙල්ල උස්සන්න අපි? ඉතින් කට්ටඩිරාල ඒක තමයි මම මේ සුමනදාසයක් මේකට හවුල් කරගන්න හදන්නේ. ඕක කැමති වෙයිද බං ඔය වැඩේට? මං ඒක බලාගන්නම්කෝ. සල්ලි වල වටිනාකම දැනුනම ඕක නිකම්ම කැමති වෙයි වැඩේට. හරි උඹ එහෙනම් ඒ වැඩේ බලපංගු සිරිපාල. මන් යනවා බන් තොයිලයක් තියෙනවා පහළ ගමි. වේල 5 යන්න ඕන. මොකද්ද කෙල්ලයෝ ලියුමක් ආවේ? මේ අම්මේ මං ජොබ් එකකට දැම්මා. මොකක්? පිස්සුද බං උඹට? බය වෙන්න එපා අම්මේ. මං යන්නේ සඳුනි එක්ක. අම්මා දුක් නොවී ඉන්නකෝ. මොකෝ ඔහේ මේ මූනෙල්ලගෙන? අනේ ඔහුගේ කංකරච්චලේ ඉවසන්න බැරිම තැන මගේ කෙල්ල රස්සාවක් හොයන්. ඉතින් මොකෝ ඒකිත් දැම් මහ එකයක්නේ. සල්ලි ටිකක් අතකාද්දී ඕගිටම රස්සාාව ගෙන ආසීතේ. හා මූනෙල්ලං ඉන්නතුව මට කන්න ටිකක් බෙතර දයා. සුමනදාස සුමනේ මේ සිරිපාලයි ඇවිත්. මම මේ පොඩි වැඩකට සුමනදාසව හම්බෙන්න ආවේ. වැඩකට?
ඒ මොකක්ද? මේ පතල් වැඩකට බං. හා එහෙනම් කතා කරගන්නකෝ. මං තේ ඩිංගක් හදන් එන්න. කොහෙද බං ඔය පතල තියෙන්නේ? පතල නෙමෙයි. අන්න අර පාර හරියට යමන්කෝ. මං උඹට වැදගත් දෙයක් කියන්න ආවේ. මොකද්ද බං ඒ? උඹට මතක නේද හන්දියේදී මං කියපු කතාව? මොකද්ද බං සිරිපාල? අර නිදන් කතාවද? ඉතින් දැන් මොකද්ද මගෙන් වෙන්න ඕන? මේකයි අපිට තුන් කුළුඳු කෙල්ලෙක් එපැයි මේ වැඩේට. ඉතින් මං කොහෙන් හොයන්නද එහෙමුන්? අනික ඕව පව් වැඩ. පව වගේ දෙයක්ෝ මුතුමැනි. උඹ ආස නැද්ද හොඳට සැපට ජීවත් වෙන්න? බලපං අර පහළ ගෙදර පියදාස. උඹලට අපිට පුළුවන්ද මේ කුලී කරලා එහෙම සැපක් විඳින්න? ඒක නම් එහෙම තමයි ඉතින්. ඒත් ඉතින් දැන් කෙල්ලෙක් කොහෙන්ද හොයාගන්නේ? ඇයි බං උඹේ ගෙදර ඉන්නේ? මගේ ගෙදර? ඔව් බං උඹේ ගෙදර සුජාතගේ කෙල්ල. මොනවා? උඹට පිස්සු දෙයක්ෝ? මන් නැතත් ඒකට සුජාත පණ ඇරලා. සුජාතගේ පපුව පෙළිලා මැරිලා යයි ඒක නැති වුණොත් මට නම් බෑ ඔය වැඩේට එකඟ වෙන්න. උඹට තේරෙන්නේ නෑනේ සුමනදාස. උඹට කොහොමත් ඔය කෙල්ල කරදරයක් නේ. උඹට උඹේම කියලා පොඩි එකකුත් හදන් මෙහෙම පිට පළාතකට ගිහින් සුජාත එක්ක සැපට ජීවත් වෙන්න ආස නැද්ද බං? ඔය කෙල්ලනේ බං හැම දෙයකම හෙනේ. උඹ දැන් මෙතනින් ඵලයන්. මගේ තරහ උස ගන්න නැතුව. මේ කෙල්ලත් හරිම හිරිහැරයක් මට. සුජාත හන්දයි මම ඉවසන්නේ. මාත් ආසයි මගේ කියලා පොඩි එකක් හදාගන්න. කොහෙද මේ කෙල්ල හින්දා එකත් බෑ. සිරිපාලයා කියපු දෙයට එකඟ වුණා නම් හරි. මොනව කරන්නද? සල්ලි ටිකක් තිබුණා නම් සුජාත එක්ක සැපට ජීවත් වෙන්න පුළුවන්. සිරිපාල උඹ අර කියපු වැඩේ ගැන මම ටිකක් හිතුවා. ඉතින් මොකක්ද උඹ හිතුවේ? මං එකඟයි බං ඒ වැඩේට. උඹ කඩ්ඩ දිරාලට කියපංකෝ. එහෙනම් මං උඹට දවසක් කියන්නම්. උඹ එදාට කෙල්ල වරන් එන්න ලෑස්ති කරපංකෝ. හරි මං ඒක කොහොම හරි කරන්නම්කෝ. කෙල්ලත් මේ ටිකේ රස්සාවකට යනවා. සමහර දවසට එන්නත් රෑ වෙනවා. ඒක නම් තවත් හොඳයි. මේ ඔය කෙල්ලෝ මෙහෙන් අරන් යනවා. තුම්මල ගහපිය ඔය පන්දමට තුම්මල ගහපිය මොකද සද්දයක් කියනවා සිරිපාලයෝ? මේ පදුරයා පැත්තෙන්. මොන සද්දයක්ද බං? මේ වැඩ අස්සින් විකාරණෝ කියනදී ඔය තුන් කුළුඳුල් බිල්ල ගනින් බල විකහට උස්සපන් ඔය කෙල්ල වහනික. දුවපල්ලා ඉක්මනට දුවපල්ලා දුවපල්ලා
නැගිට පිය බල. මං මේ කොහෙද අනේ? උඹ දැන් මේ ඉන්න රන්දෙනි කල කන්දේ. රන්දෙනි කන්දේ? ඔව් රන්දෙනි කල කන්දේ නිදාණය යන. මමයි මේ නිදාණය රැක්ක භූතයා. මං අවුරුදු ගාණක් බලාගෙන හිටිය මේක හිමිකාරයෙක්ම. මෙන්න උඹට අයිති නිදාණය. උඹ තමයි මේ නිදාණේ නියම හිමිකාරිය.